ඔයාලා දැනගෙන හිටියද අපි එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන කේබල් ටයි ඇයි පාට පාටින් තියෙන්නේ කියලා? ගොඩක් දෙනෙක් හිතන්නේ මේවා නිකම්ම ලස්සනට තියෙන පාටවල් කියලා. එහෙම නැත්නම් අපිට කැමති පාටක් තෝරගන්න දීලා තියෙන අවස්ථාවක් කියලා. හැබැයි ඇත්තම කතාව ඊට වඩා ගොඩක් වෙනස්. විශේෂයෙන්ම කාර්මික වැඩවලදී, විදුලි සහ පරිගණක ජාල කරන ශේෂ්ත්‍රවලදී. ඒ කියන්නේ නෙට්වර්කින් වගේ දේවල් වලදී තමයි මේ වර්ණවල වැදගත්කම ගොඩාක් ප්‍රයෝජනෙ වෙන්නේ. අද අපි බලමු මේ ප්‍රධාන වර්ණ වලින් කියවෙන්නේ මොකක්ද සහ ඒ පාටින් කරන කාර්යයන් මොනවද කියලා. මුලින්ම අපි බලමු හැමතැනම සාමාන්‍යයෙන් දකින්න තියෙන කේබල් ටයි ගැන. මේවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සුදු සහ කළු කියලා. සුදු. එහෙම නැත්නම් විනිවිද පේන පාට සාමාන්‍යයෙන් ගෙවල් ඇතුලේ හෝ කාර්යාලයක් ඇතුලේ කරන පොඩි වැඩවලට පාවිච්චි කරනවා. කළු පාට කේබල් ටයි විශේෂයෙන්ම හදලා තියෙන්නේ එලිමහනේ වැඩවලදී භාවිතා කරන්න. මේ කළු පාට ටයි වල UV ප්‍රොටෙක්ෂන්. එහෙම නැත්නම් සූර්යාලෝකයෙන් වන හානිය වැළැක්වීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒ නිසා අවුවට සහ වැස්සට හසු වන තැන්වලදී අනිවාර්යයෙන්ම කළු පාට කේබල් ටයි පාවිච්චි කරන්න ඕනේ. සුදු ඒවා එලිමහනේදී පාවිච්චි කළොත් ඉක්මනින්ම දි รา පත් වෙලා කැඩිලා යනවා. දැන් අපි බලමු අනික් විශේෂ පාටවල් ගැන. මේ වර්ණකේත පාවිච්චි කරන්නේ පද්ධතියක් නඩත්තු කිරීමේදී වයර් හඳුනා ගන්න ලේසි කරන්නයි. රතු පාට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ අන්තරාය හෝ අවදානමක් තියෙන තැන් පෙන්වන්න. විදුලි පද්ධතිවල ප්‍රධාන රැහැන්, ඉහළ වෝල්ටීයතාවයක් තියෙන රැහැන්. එහෙම නැත්නම් ගිනි නිවන පද්ධති වලට අදාළ වයර් බඳින්න තමයි රතු පාට පාවිච්චි කරන්නේ. මේක දැකපු ගමන්ම කාර්මිකයෙකුට තේරෙනවා මේ අදාළ වයර් ගොඩක් ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඕනේ කියලා. නිල් පාට ගොඩක් වෙලාවට වෙන් වෙලා තියෙන්නේ දත්ත හුවමාරු කරන රැහැන් වලට. ඔයා දැකලා ඇති පරිගණක ජාල කරන පද්ධති වල එහෙම නැත්නම් දුරකථන රැහැන් වල නිල් පාට කේබල් තමයි බහුලව පාවිච්චි කරන්නේ. එතකොට කොළ පාට කියපු තැනින් අපිට මතක් වෙන්නේ ස්වභාව දහමනේ. නමුත් විදුලි ක්ෂේත්‍රයේදී කොළ පාට කියවෙන්නේ earth. එහෙම නැත්නම් පෘථිවිගත කිරීමයි. ආරක්ෂාව සඳහා යොදන earth wire බඳින්න ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ කොළ පාට කේබල් ටයි. කහ පාට පාවිච්චි කරන්නේ අවධානය යොමු කරන්නයි. යම් කිසි තැනක తాවකාලික වයර් ඇදීමක් කරලා තියෙනවා නම්, එහෙම නැත්නම් යම් කිසි පද්ධතියක විශේෂයෙන් පරීක්ෂා කළ යුතු තැනක් තියෙනවා නම් කාර්මිකයන් ඒ තැන් මාක් කරන්නේ කහ පාට ටයි පාවිච්චි කරලා. ඉතින් ඊළඟ වතාවේ ඔයා කේබල් ටයි එකක් මිලදී ගන්න යනවා නම් නිකම්ම පාටක් තෝරන්නේ නැතුව ඔයා ඒක පාවිච්චි කරන තැනට සහ අදාළ කාර්යයන්ට ගැළපෙනම පාට තෝරගන්න. එතකොට ඔයාගේ ආරක්ෂාව වගේම පසු කාලීනව ඒ වැඩේ කරගන්න කෙනෙක්ට උනත් කාර්යක්ෂමව කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් මීට කලින් ඔයා දැනගෙන හිටියේ නැත්නම් වෙනත් කෙනෙක්ටත් දැනගන්න එක්ක ෂෙයා කරන්න අමතක කරන්න එපා.